ළඟ මොහොතේ මිය යන්න කෙනෙක්ගේ මනස හැදුවේ කොහොමද? සාමාන්‍ය ලෝකයේ தත්ත්වය ඒක තමයි. සාමාන්‍ය ලෝකයේ මිනිස්සේ ජීවිතයේ අසුබ ස්වභාවය, මරණ ස්වභාවය කිව්වම එදේ හිතන්නවත් කැමති නෑ. එහෙමයි. නමුත් අපිට මේ ස්වාමින්වහන්සේලා හැටියට, යෝගාචරයන් වහන්සේලා හැටියට, භාගතුන් වහන්සේගෙන් අපේ ගුරු සාන්නන්සලාගෙන් ලැබෙන උපදෙස් තමයි මේ පැවිදි වෙච්ච දායි ඉඳලා මෙන්න මේ කියන මූලික භාවනා 4ක් පුරුදු වෙනවා. අර සානස කිව්වේ චතුරාර්යක භාවනා කියලා. එකක් තමයි මරණ සතිය. ඉතින් අතර වෙනත් භාවනාවක් පුරුදු වෙනවා. මේ මරණ සතිය වඩන යෝගීන් වහන්සේලා ඒක පුරුදු කරන ක්‍රමයක් තමයි තමන්ගේ මරණය ඉස්සරහට ඕන වෙලාවක වෙන්න පුළුවන් කියන මානසිකත්වය හදනවා. ඒකට විවිධ ක්‍රම තියෙනවා මරණ සති භාවනා වඩන. ඉතින් ඒකෙදි ඒ මරණය කියන එක තමන්ගේ ඉස්සරහට වෙන්න පුළුවන් ස්වභාවය, තමන් මැරෙලා ඉන්න ස්වභාවය මේ අරමුණු කරගෙන භාවනා කරන්න පුරුදු කරනවා. එහෙන් භාවනා කරනකොට අපේ සාමාන්‍ය චිත්තසංතාන වෙනස් වෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් නම් මේ මරණය කිව්වම ඒකට මුහුණ දෙන්න බයයි, ඒ කියන්නේ හිතන්න බයයි. හෙට මැරෙනවා, දැන් මැරෙනවා කියලා හිතන්න බයයි. ඒ මේක මානසිකාර කරගෙන යනකොට ඒ හරහා චිත්ත සමාධිය ඇති වෙනවා. දැන් අපි හිතුවට මේ මරණය කියන එක සිහි කරාම බොහොම මේ දුක්ඛ ස්වභාවයක්, බය ස්වභාවයක් ඇති වෙයි කියලා. මේ මරණය සිහි කරලා සමාධිය වැඩෙන කෙනෙකුට, මරණය සිහි කරලා හිත එකඟ කරගන්න කෙනෙකුට හිම වෙන්නේ නැහැ. ඒ මරණය ඕන වෙලාවක වෙන්න පුළුවන් කියන එක තමයි නුවණක් හැටියට පිළිහිටනවා. හැබැයි ඒ හරහා චිත්ත සමාධිය වැඩෙනවා. ඒ සඳහා හිතේ සතුටු ස්වභාවය, පස්ස ස්වභාවයෙන් ඇති වෙනවා. හැබැයි මරණය ඕන වෙලාවක වෙන්න පුළුවන් කියන නුවණ පිළිහිටනවා ඒකත් එක්ක. අනික තමයි මරණ සති භාවනාව වඩන කෙනෙක්ට ඒ මානසිකත්වය වෙනස් වෙන ක්‍රමය. ඉතින් ඒ විදිහට උත්සාහවත් වෙන ස්වාමින්වහන්සේලා හැම කෙනෙක්ම ඉන්නේ. ඉතින් යම් මට්ටම් වල භාවනා වඩලා තියෙන පුළුවන්. නමුත් උත්සාහවත් වෙන අය. ඉතින් ඒ සාන්නාසලාට අන්නේ උත්සාහය නිසා මේ වගේ සිද්ධියකට මුහුණ දෙනකොට ස්වභාවයෙන්ම තමන්ගේ චිත්තසංතාන වෙනස් වෙනවා. ඒ වෙනස් විදියට මුහුණ දෙන්න පුළුවන්. ඒක නිසා අපි හිතනවා ඒ අපේ ඒ ඩක්කු වේදා ගියපු සාන්නාසලාගෙන් බෙරිච්ච ඒ සාන්නාසලාගෙන් අහලා බැලුවත් උන්වහන්සේලාත් කියන්නේ ඕන දෙයක් වෙන්න කියලා ඒ වෙලාව හිතාගත්ත කියලා. මේ වේගෙන් යන වෙලාවේ කමන්නේ ඕන දෙයක් වෙන්න කියලා තමන් හිතාගත්ත. බයිවීමක් ඕනේ නැහැ. උන්වහන්සේලාට දැනিলা තියෙනවා අනතුරක් වෙයි කියන සිතුවිල්ල. ලොකු අනතුරක් වෙනවා කියලා තේරෙනවා. දැන් මේ ඩක්කුව කැඩිලා වේගයට පහළට එනකොට ලොකු වේගකින්. ඉතින් අපි අහලා බැලුවා ඒ වෙලාවේ පනින්න බැරුණාද කියලා. ඉතින් ඒ වෙලාවේ කිව්වේ ඒක හිතා ගන්න බෑ. අර ගස් වේගයට යනවා වගේ තේරෙනවා ලොකු වේගකින්. ඉතින් ඒ වෙලාවේ පනින්න බෑ කියලා. අනිත් එක කරුවල වෙලාව. නමුත් මොකද්ද හිතුනේ ඇහුවම මේ කමක් නැහැ. ඉතින් දැන් ඒක අනතුරක් වෙන්න බව තේරෙනවා. නමුත් වෙච්ච දෙයක් වෙච්චාවේ. කියලා තමන්ගේ ජීවිතය ගැන අත්හැරීමෙන් ඒ විදිහට මේ පුළුවන් හැටියට එතන ඒ දක්වාලාගෙන හිටියා කියලා. අපේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේ කමටහන් ලබා දෙනවා උන්වහන්සේලාට භවනා ආචාර්යවරයෙක් හැටියට කටයුතු කරන නිසා මම මං අහන්නේ. දැන් එහෙම අත්හැරීම කරන්නේ කොයි විදිහටද? උපේක්ෂා සහගතවද? එතන ද්වේෂයක් කියන සිතුවිල්ල එනවද? බියක් එනවද? ලොකු කලකිරීමක් ඇති වෙනවද ස්වාමීන් වහන්සේ? ඒ කෙරෙන අත්හැරීමේදී ස්වාමීන් වහන්සේ ඕන දෙයක් උනා වේ කියන සිතුවිල්ලත් එක්ක එන අත්හැරීම. මේක එහෙම එකක් නෙමෙයි. අර අපි කලින් කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි අර මේ වගේ මරණය ගැන සිහි කරන මුල් කාලෙදී ඒකෙදි පොඩි බියක් එන්න පුළුවන්. එහෙමයි. නමුත් මේක පුරුදු වෙලා එනකොට එහෙම වෙන්නේ නැහැ. මරණය සිහි කිරීම හරහා මේ තමන් මැරෙනවා කියන එක නුවණක් හැටියට පිළිටන්නේ. එහෙමයි. ඒ හරහා හිතේ එකඟභාවය හැදෙනවා. ඉතින් මේ වෙලාවේදී මේක පුරුදු යම් මට්ටම් වලට පුරුදු කරපු සානාසල නිසා මේ වගේ වෙලාවක උනත් ස්වභාවයෙන් අර තමන් පුරුදු කරපු ධර්ම ශක්තිය පිළිටනවා. ලොකෝ මානසිකාරයක් කරන්න ලොකෝ දෙයක් කරන්න මේ වෙලාව මදි. තප්පර ගානයි තියෙන්නේ. හැබැයි පුරුදු කරපු ධර්ම මානසිකාරය පිළිට වෙලා අර හිත මේ ඒ වගේ අර බිය නැති ඒ වගේ මේ කම්පා වෙන්නේ නැති ස්වභාවයක පිරෙනවා සතිය එක්ක පිරෙනවා. ඒක තමයි සානාසලගෙන් අහුවම අපිට දැනගන්න ලැබුණේ. ඉතින් ඒ ගුණය හැමෝම වඩලා තියපු නිසා ඉතින් ගුරු සානාසල අපිට ඒක පුරුදු කරපු නිසා එහෙමයි. අපි හිතනවා ඉතින් ඒ අපවත් වෙච්ච අයටත් ඒ වෙලාවේ ඒ සිහියෙන් පිට නැති කියලා. ඉතින් ඒ බෙරිච්ච සානාසල එදී කියනවා. ඉතින් අපවත් වෙච්ච සානාසලටත් ඒ අපවත් වුණාට යාලට ඒ සානාසලට ඉතින් එහාට යහපතක් වෙන්න ඒ විදිහට මරණ සතියෙන් වෙන භාවනා කරලා දිනු කරපු සිහිය පිට නැති කියලා අපි විශ්වාස කරනවා. උන්වහන්සේලා කුමක් හෝ එතනදී ස්වාමීන් වහන්සේ අවසාන මොහොතේදී උන්වහන්සේලා මේ ලෝකෙට යම්කිසි දීපු සංඥාවක් අවසානයේදී Taman ළඟින්ම හිටි මහා සංඝරත්නය Taman සමග සිටි එකට වාසය කරපු වැඩ සිටි ස්වාමීන් වහන්සේලාට කිව් දෙයක් එහෙම මොනවත්ම දෙයක් එතනදී අපිට දැනගන්නට නැද්ද ස්වාමීන් වහන්සේ? විශේෂයෙන් මේ සිද්ධිය ගැන ඒ වගේ සංඥාවක් තිබිලා නැහැ.
නමුත් ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් දවස ගත කරන්නේ පාන්දර ඉඳලා නැගිටලා තමන්ගේ භාවනාවෙන් පරියන්කෙන් බුද්ධ වන්දනාවෙන් පිරිත් දේශනා කරන විදිහට ඒ වෙලාවට ඒව කරගෙන පිණ්ඩපාතේ කරගන්න වත්පිළිවෙත. ඉතින් එදා දවසේ වුණත් අපේ ඔය බදාදා දවසක් ඔය සැප්තැම්බර් 24 දවස බදාදා දවසේ අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවක් තියෙනවා කන්දේ සාමාන්‍යයෙන්. මේ දේශනාව එදා තිබුණේ කොස්පොත ආරණ්‍ය වල මැද කන්දේ නෙමෙයි ඊට අනිත් කන්දේ. කොස්පොත ආරණ්‍ය දේශනාවට ඔය අපි හැම සංසකේම වැඩම කරනවා. පාන්දර 4 හවස 4-5 දේශනාව. ඉතින් දේශනාව ඉවර වෙලා තව ඉන්න පැය භාගයක විතර නැවත කන්දට පයින් වැඩම කරන්න ඕන. එතකොට මේ දේශනාව හැමදෙනාම ශ්‍රවණය කරන්න ගියා. ඊට පස්සේ අපි එදාම හවස 7ට බුද්ධ වන්දනාව. ඉතින් එතකොට දේශනාව ඉවර වෙලා ඇවිල්ලා එහෙම බුද්ධ වන්දනාව 7-8 කාලේ. බුද්ධ වන්දනාව ඉවරලා තමයි අර අපේ උපාධ්‍යයන් වහන්සේ මීගොඩ ලොකු සාන්නාංශය හම්බෙන්න පහලට වැඩි. එහෙමයි. එතකොට ලොකු සාන්නාංශය මීගොඩ ලොකු සාන්නාංශය හම්බෙලත් අපි අපේ ඒ විනය කර්මය කරගෙන නිසාරගෙන ඊළඟට ලොකු සාන්නාංශයත් අපිට දා කෙටි දහම් අනුශාසනාවක් කරා ඔය මෛත්‍රී භාවනාවේ ආනිසංස ගැන. ඒවට ශ්‍රවණය කරලා සාන්නාංශයලා ලොකු කුසල මනසිකාරයක. ඉතින් හැම දිනාටම අර ධර්ම දේශනා උදේවරුේ කරපු භාවනා ඊළඟට බුද්ධ වන්දනා ඊළඟට මේ ලොකු සාන්නාංශයේ අනුශාසනා එක්ක හැම දිනාටම ලොකු කුසල මනසිකාරයක්. වෙනතරත් වඩා වැඩි විශේෂ කුසල මනසිකාර ටිකක් වැඩිච දවසක්. ඒක නිසා ඒ සාමින්නාසල හැම කෙනෙක්ම ඉතින් ඒ යද්දින් පවා ඊට අනුයාත දේවල් ටිකක් කතා කර තමයි ඉතින් කොහොමවත් ගියත් යන්නේ. ඉතින් බොහෝ සාන්නාසල මැදගන්දේදී ඒ කතා බහ අඩුයි. නිහඬව තමන්ගේ භාවනා කරගන්න එක තමයි කරන්නේ. ඉතින් විශේෂයෙන් කතාවක් සිද්ධ වුණත් අන්න මේ වගේ මේ එදා දවස් සිද්ධ වෙච්ච දහම් කතාවලට තමන් අහපු දේවල් ඒ ධර්මානුශාසනාවලට අනුයාත කතාවක් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. අපේ සමනස අනතුර සිද්ධ වෙන අවස්ථාවේදීවත් උන්වහන්සේලාගේ ඒක අනතුරටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලා මේ වෙච්ච සිදුවීම ගැන ඒ අවස්ථාවේදී යම් ප්‍රකාශ කරපු දෙයක් ඒ පිළිබඳව එහෙම දෙයක් සිද්ධ වෙලා නැද්ද එතනදී? කියන්නේ බොහෝ සෙයින් අනතුරටපත් වෙලා ශාරීරිකව බොහොම අඩපණපත් වෙලා හිටපු ස්වාමීන් වහන්සේලා තමයි. නමුත් උන්වහන්සේලා අතරින් යමක් කියවිලා නැද්ද ස්වාමීන් වහන්සේ මේ දහමට අනුකූලව මේ මොහොතේදී? ඒ වෙලාවේදී එහෙම විශේෂයක් සිදුුනේ නැහැ. ගොඩක් සාන්නාන්සලාට එතෙන්දි සිහිය නැති වෙලා තිබුණේ. කීප නමක් අපිට හම්බුණා. අපිත් ඒ වෙලාවේ කන්දින් පහලට බහැලා මේ සද්ද නිසා පහලට වැඩියා. එහෙමයි. ඒ වෙලාවේ කීප නමක් හිටියේ එතන සිහිය තියෙන අය. මුත් ඒ කතා කරේ නැහැ. ඉතින් ඒ සමහර තුවාල ලැබපු අය සිහිය තියෙන අය හිටියා. නමුත් විශේෂයෙන් කතාවක් සිද්ධ වුණේ නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ.